මතමදාන අතර පාතාල අපරාධකාරී පිටිසාලා සෙවන්නේ දතරඟුලට කියලා මාධ්‍ය වාර්තා පළ වුණා. මේක ඇත්තටම ආණ්ඩුවේ ජනප්‍රියත්වය වැඩි කරනකොට ඒ නැත්නම් වැඩි දිගටම අරන් යනවා. ජනප්‍රියත්වය වැඩි කරන්න පාතාලේ ගන්නවා කියන්නේ ඒක වෙන ජනප්‍රිය වෙන කතාවක් ඕක. ඒ හින්දා පාතාලේ මම හිතනවා මේ රටේ බුද්ධිමත් සියලු ජනතාව දන්නවා පාතාලේ මඩින්න ඕනේ. කුඩු ව්‍යාප්තිය නවත්තන්න ඕනේ. අපේ දරුවෝ එකෙන් බේර ගන්න ඕනේ. ඒක ඉතින් ජනප්‍රියත්වයට හේතුවක් නෙවෙයි. ඇත්තම ගත්තොත් මේ රටේ කළ යුතු දෙයක්. අපි ජනතාවට අපිට ජනතාව ජනවරමක් දුන්නේ ඒව කරන්න. ඉතින් ජනවරම ඉෂ්ටවීමක් තමයි සිද්ධ වෙන්නේ. කොහොම නමුත් රජයක් හැටියට මම හිතනවා මේ රටේ ජනතාව සතුටු වෙන්න ඕනේ මේ රජයේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්. මේ වෙනකොට පාතාලේ අහුමුළු කොහාටද මුල් විහිදිලා තියෙන කියන එකෙන් අපි සාමාන්‍යයෙන් 75ක් විතර හොයාගෙන තියෙනවා. ඒකෙන් කියන්නේ 75ම ඇල්ලුවා කියන එක නෙවෙයි. දැන් මුල් පාදකන තියෙන්නේ. දැන් ක්‍රමානුකූලව හොයා ගිහලා පාතාලේ සුද්ධ කරන්න ඕනකම තියෙනවා. ඒ වගේ මේ රටේ විෂමද්‍රව්‍ය වලින් අපි හිතනවා 50ක් විතර දැනට අපිට අර කියෝ විදිහෙන් පෑදිලා තියෙන්නේ දැන්. හොයාගෙන යන්න ඕනේ. මේ පාතාලේ ගත්තත් කුඩු ගත්තත් සමහරව ලංකාවේ ඉඳන් මෙහෙවනේව නෙවෙයි. ඒවා ගිහිල්ලා බලනකොට ජාත්‍යන්තරයේ එක් රටවල් ඇතුලේ තියෙනවා. මේ වගේ මුල් හොයාගෙන යනකොට සමහර වලව් ඇතුළට යනවා. සමහර ඇමති බංගලා ඇතුළට යනවා. ඔහොම යනවා මේවා. රාජ්‍ය නිලධාරිය අතරට යනවා. සමහරට ආරක්ෂකයන්ස ඇතුළට යනවා. නීතිය පැත්තට යනවා. එහෙනම් මේක ඔඩු දුවපු පිළිකාවක් වගේ වෙලා තියෙනවා. ඉතින් කොහොම නමුත් මේ සම්පූර්ණ එකම සුද්ධ පවිත්‍ර කරන්න මර්ධනය කරන්න අදාළ ජාතික කාර්යභාරයක් ඉදිරියේ දියත් වෙනවා. ඒක දැන් විපක්ෂ කණ්ඩායම එකතු වෙනවා. එන පළාත් සභාව ඉලක්ක කරගෙන. දැන් මාලිමාව මේ සම්පකාරකයන්ට එක පරදිනවා කියලා කියනවා. අත්‍තරව ඡන්දේනවද මොකක්ද වෙන්නේ? විපක්ෂ එකතු වෙන්නේ පළාත් සභා ඡන්දෙටද දැන් හොරු අල්ලනකොට දූෂිත අල්ලනකොට කුඩු අල්ලනකොට සමහර ඇමතිවරුන්ට හිටපු ජනාධිපතිවරුන්ට නඩු වැටෙනකොට එකතු වෙනවාද? ඒ හින්දා මේ ඉතිහාසයේ අපිට අවුරුදු 76ක් පෙන්නලා තියෙනවා. ඔය විපක්ෂ එකතු වෙනවා කියන කට්ටිය ගහමරාගත්ත කට්ටියනේ මරාගත්ත කට්ටියනේ බලය වෙන වෙනම ගත්තා. දැන් UMP එක බලයේ ඉන්නකොට ශ්‍රී ලංකාවේකට ප්‍රශ්නයක් වුණේ නැහනේ. ශ්‍රී ලංකාවේ බලයේ ඉන්නකොට UMP එකට ප්‍රශ්නයක් වුණේ නැහනේ. නැති උනේ ජනාධිපතිකම් ඇමතිකම්. හැබැයි දෙගොල්ලෝ මේ පාතාලේ හරි වංචා දූෂණේ හරි කුඩු අල්ලන එක හරි ඒවා කෙරුන්නේ නැහැ. මොකද ඒවට සම්බන්ධ ඒවානේ කෙරුන්නේ නැහැ. හැබැයි දැන් මේ දෙගොල්ලොම එකතු වෙන තැනට බලපෑම ආවේ වෙන මොකක්වත් හින්දා නෙවෙයි. මේ රට නිවර්දි තැනකට ගේනකොට අපරාධ මැඩෙනකොට වංචා දූෂණට නීතිය ක්‍රියාත්මක වෙනකොට පාතාලේ මඩිනකොට ඉතින් ඒවට ආරක්ෂාව වෙනුවෙන් සමහරුන්ට එකතු වෙන්න වෙනවා. ඉතින් ඒක එකතු වෙලා තියෙන්නේ. අනිත් එක අපි කියන්නේ එකතු වෙලා ආවත් පහුගිය ජනාධිපතිවරණේ ගත්තත් මහ මැතිවරණේ ගත්තත් පළාත් පාලන මැතිවරණේ ගත්තත් ප්‍රතිඵලේ පේනවනේ. ඉතින් දැන් අපි ඒ වගේ පහුගිය මැතිවරණ වලට ඇත්තටම ආවේ වැඩ කරලම නෙවෙයි. මිනිසුන්ට යම් විශ්වාසයක් තිබුණා කරයි කියලා. දැන් හැබැයි අපි අවිල්ලා තියෙන්නේ මේ රටේ සංවර්ධන වැඩත් විශාල වශයෙන් කරලා ජනතාවට දීපු පොරොන්දු අවුරුද්දක් පළවෙනි සැතැම්බර් පහු කරනකොට වංචා දූෂණයට නීතිය ක්‍රියාත්මක කරමින් තරාතිරම බලන්නේ නැතුව වැඩිකාරයට අදාළ අධිකරණ ක්‍රියාමාර්ග ගනිමින් නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් මේ රටේ මහා පරිමාණ කුඩු ජාවාරම්කාරයෝ අල්ලමින් පාතාලේ මඩිමින් කටයුතු කරමින් එනවා. නව දේශපාලන සංස්කෘතියක් බිහි කරමින් තිබෙනවා. ඒ තමයි අපි හිතනවා ජනතාව වෙනදට වඩා මේ සත්‍ය තේරුම් අරන් තියෙනවා. අනිත් එක දැන් විපක්ෂ කොහෙද ඉන්නේ? විපක්ෂ පාර්ලිමේන්තුවේ කෑ ගහනවා පේනවා. මාධ්‍ය ඇතුලේ ඉන්නවා. දැන් වැලිමඩ බිම ගන්න, ඌව පරණගම බිම ගන්න. බිම තියනවාද විපක්ෂයක්? බිම විපක්ෂයක් නැහැ.